The News Line ජීවිතයට මග කියන ඇසිදිසි මෙහෙවර. දකුණු අප්‍රිකාවත් මේ වන විට සෑහෙන පමණ යුද විරෝධී ප්‍රතිපත්තියක් දරන රටක් බවට පත් වෙලායි තිබෙන්නේ. නිරායාසයෙන්ම එවැනි යුද විරෝධී ප්‍රතිපත්ති දරන රටවල් ඇමරිකාවේ උදහසටත් ඇමරිකාවේ පිළිකුලටත් ලක් වෙනවා කියන එක ඔබ දන්නවා. පසුගිය කාලය පුරාවටම ජාත්‍යන්තරවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලත් දකුණු අප්‍රිකාව කොහොමද ඊශ්‍රායලයට සහාය නොදී ඊශ්‍රායල් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේ කියන එක අපි දැක්කා. නමුත් ජෙරුසලම් පෝස්ට් වාර්තා කරන සිදුවීමක් දකුණු අප්‍රිකාව කොහොමද එක්සත් ජනපදය තුල ඉඳලම යුදෙව් විරෝධී ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ කියන කාරණාව. මේ වන විට එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා වන මාකෝ රූබියෝ විසින් සිකුරාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියලා තිබුණා දකුණු අප්‍රිකානු තානාපතිවරයාව තවදුරටත් එක්සත් ජනපදය තුල පිළි නොගන්නා බව. රූබියෝ විසින් පෙන්වා දී ඇත්තේ ඔහුගේ ක්‍රියාකලාපය ජාතිවාදයේ අවසන සුළු වන අතර ඔහු එක්සත් ජනපදයට මෙන්ම එක්සත් ජනපද ජනාධිපතිවරයාටත් වෛර කරන කෙනෙක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඉබ්‍රාහිම් රසූල් තමයි මේ වන විට වොෂින්ටනය සඳහා දකුණු අප්‍රිකාවේ තානාපතිවරයා හැටියට කටයුතු කරන්නේ. රසූල් හරහා දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් කොයිතරම් දුරට නරක අතට ඔඩුදුවල තියෙනවද කියනවා නම් රූබියෝ පවසන්නේ ඔහු සමග කිසිසේත්ම මොනම විදිහකවත් සාකච්ඡාවක් කිරීමටවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂා නොකරන බවයි. ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් ඉබ්‍රාහිම් රසූල්ව පර්සෝනා නන් ග්‍රේටා ලෙස හඳුන්වා තිබෙනවා. පර්සෝනා නන් ග්‍රේටා කියලා කියන්නේ ලතින් වැකියක්. මෙම කියමනෙහි ඉංග්‍රීසි අදහස වන්නේ an unwelcome person කියන එකයි. ඒ වගේම මෙම වැකිය විශේෂයෙන්ම රාජතාන්ත්‍රිකව භාවිතා කරන එකක්. විශේෂයෙන්ම යම් රාජ්‍යයක් විසින් තානාපතිවරයෙක්ව අදාළ රටට පිළිගත නොහැකි අවස්ථාවක සහ ඔවුන්ට රටින් පිටවීමට ඉල්ලා සිටින විට සාමාන්‍ය රාජතාන්ත්‍රික සම්ප්‍රදාය තුළ මෙම වැකිය භාවිතා කරනවා. දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට අනුව මෙම තානාපතිවරයාගේ දූර කාලය ආරම්භ කිරීම සනටුහන් කරමින් ජනවාරි 13 වෙනිදා රසූල් හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ අතින් අක්තපත්‍ර පිළි අරගෙන තියෙන්නේ ඔහුගේ දෙවෙනි දූර කාලය සඳහායි. ඒ වගේම ජෙරුසලම් පෝස්ට් වාර්තා කරනවා මේ සම්බන්ධයෙන් විමසීමට තානාපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට උත්සාහයන් දැක්වූ අවස්ථාවලදී තානාපති කාර්යාලය සඳහා ප්‍රතිචාර දැක්වුවේ නැති බව. ඒ වගේම සැලකිය යුතු තවත් කරුණක් තමයි මේ වන විට දකුණු අප්‍රිකාව තුළ කළු ජාතික බහුතරය විසින් සුදු ජාතික සුළුතරය වෙත යම් යම් මර්ධනකාරී පියවර අනුගමනය කිරීමට අරගෙන තිබෙන බව. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී යම් කුතුහලයක් දනවන කාරණාව තමයි මේ වන විට ට්‍රම්ප් ජනාධිපතිවරයාට ඉතාම සමීපව සිටින තමන්ගේ සගයෙකු වන ඉලෝන් මස්ක් දකුණු අප්‍රිකාවේ උපන් සුදු ජාතික සුළුතරයට අයිති කෙනෙක්. පසුගිය දිනවල ඉලෝන් මස්ක් පවා දකුණු අප්‍රිකාවේ මෙම සුදු ජාතික සුළුතරයට එරෙහිව කෙරෙන මර්ධනකාරී පියවරයන් ගැන අදහස් ප්‍රකාශ කිරීමට කටයුතු කරලා තිබුණා. විශේෂයෙන්ම වොෂින්ටනය සඳහා දකුණු අප්‍රිකාවේ මෙම තානාපතිවරයා වන ඉබ්‍රාහිම් රසූල් හමාස් සංවිධානය සහ තමන් අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව උදම් ඇනීමටත් හමාස් නායකයාව සිටි ඉස්මායිල් හනියා විසින් අත්සන් කරන ලද කෆියා රෙදි කඩක්, ඒ කියන්නේ ඔවුන් අර ඉසේ ඔතා ගැනීමට මුහුණ වසා ගැනීමට පාවිච්චි කරන රෙදි කඩක් තමන් ළඟ ඇති බවටත් උජාරුවෙන් කතා කරමින් උදම් මනා ඇති බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි සිදුවීම් හරහා නැවත නැවත ප්‍රත්‍යක්ෂ වන එක කාරණාවක් තිබෙනවා. ඒ තමයි ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකාවේ ත්‍රස්තවාදී යටිතල පහසුකම් මුළුමනින්ම උපුටා දැමීමට විරුද්ධව කරන අරගලයට තමුන් අවංකවම කැප වෙලා තිබෙනවා කියන කාරණාව. ට්‍රම්ප් පරිපාලනය විසින් මේ පිළිබඳව මොනතරම් අනතුරු ඇඟවීමට කටයුතු කළත් මේ දේවල් සමහර ත්‍රස්තවාදී හිතවාදීන්ගේ අතින් සිදුවෙන්නේ ඉබේටම වගේ. ඒකට හේතුව තමයි කාලාන්තරයක් තිස්සේ ඔවුන් එසේ ජීවත් වීමට හැසිරීමට පුරුදු වෙලා සිටීම. ඒ වගේම තමයි මෙතෙක් පහළ වූ සියලුම එක්සත් ජනපද රජයන් ඒ සම්බන්ධයෙන් දක්වපු උදාසීන ප්‍රතිපත්තිය. නමුත් දැන් සිදුවෙන සිදුවීම් හරහා ඔවුන් මතක තබා ගත යුත්තේ තවදුරටත් ඔවුන්ට එසේ ඇමරිකාව තුළ ජීවත් විය ක්‍රියා කළ නොහැකි බවයි. අපි බලාගෙන ඉමු ඉදිරියේදී විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක් වෙයිද? ඇත්තටම එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝගේ ප්‍රකාශයට අනුව සැබවින්ම ඔහුට ඇමරිකාව අතහැර පිටව යාමට සිදුවේද කියන කාරණාව ගැන විමසිල්ලෙන් ඉමු. ඒ පිළිබඳව තොරතුරු ලැබුණු වහාම ඔබව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. Subscribe us for more details.